හැකර් කෙනෙක් වෙන්න කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම වැදගත්ම දේවල් ටික තියෙන්නේ මේ වීඩියෝ එකේ අවසානයේදී. මේ වෙද්දි AI කියලා කියන්නේ හුඟක්ම ප්‍රසිද්ධ මාතෘකාවක්. ඒ වගේම එක එක්කෙනාගේ එක එක ඒවා ලීක් වෙනවලු, ජොබ් නැති වෙනවලු, ඒ වගේ හුඟක් කතන්දර තියෙනවා. මේ වෙද්දි මුළු ලෝකෙම AI මත තමයි දුවන්නේ. ඒ කියන්නේ හුඟක් ජොබ්ස් ඊට පස්සේ ඉන්ඩස්ට්‍රීස්, කම්පනීස් පවා AI වලට මූව් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම එතකොට ඔයාලා AI එකක් කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඔයාලව කොහොමත් රිප්ලේස් වෙනවා ඒක දන්න කෙනෙක්ගෙන්. හැබැයි මේ අතරින් එක ෆීල්ඩ් එකක් තියෙනවා සම්පූර්ණයෙන් AI පාවිච්චි කරලා ඕටෝමේට් කරන්න අමාරු. ඒ තමයි ethical hacking. ඒ වුණාට ඔයාලට පුළුවන්කම තියෙනවා මේ AI එම්මලුත් මේ ethical hacking එක්ක සම්බන්ධ කරලා සාමාන්‍ය හැකර් කෙනෙක් විදිහට වෙන්නේ නැතුව පවර් හවුස් එකක් එහෙම නැත්නම් අම්මට සිරි වෙන ඩයල් එකක් එහෙම නැත්නම් අම්මට සිරි වෙන හැකර් කෙනෙක් වෙන්නත්. ඒ වගේම මතක තියාගන්න මම දැන් මේ කිව්වේ සමහරක් අය කියනවා වගේ ChatGPT prompt එකක් දාලා මේක කරන්නේ කොහොමද කියලා ChatGPT එකකින් අහගෙන කරනවා වගේ සරල ලද බොළඳ කතාවක් නෙවෙයි. මේක ඊට වඩා ඇඩ්වාන්ස් කතාවක් මම දැන් මේ කියන්න යන්නේ. මේ AI මේ වෙද්දිත් cyber security වලදී ලොකු දේවල් ටිකක් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි උදාහරණ කීපයක් බැලුවොත් එහෙම logs මිලියන ගාණක් වුණත් තප්පර ගාණකින් ඇනලයිස් කරන්න පුළුවන්. මිනිස්සුන්ට ලේසියෙන් බලා ගන්න බැරි anomalies detect කරගන්න පුළුවන්. ඒ කියන්නේ anomaly detection systems. ඒ වගේම attack prediction systems, traffic එක 24/7 monitor කරන්න පුළුවන්. malware behaviors flag කරගන්න පුළුවන්. threats classify කරගන්න පුළුවන් automatically. මේ වගේම තවත් හුඟක් දේවල් තියෙනවා. ඉතින් දැන් අපි මේ කතා කරේ cyber security වලදී මේ AI ML පාවිච්චි වෙන දේවල් කීපයක් ගැන. එතකොට දැන් මේ hackers-ලත් AI පාවිච්චි කරනවද? ඔව් ඇත්තටම hackers-ලත් AI පාවිච්චි කරනවා. මේ hackers-ලා AI පාවිච්චි කරන කියන්නේ එයාලව දුර්වල වෙලා නෙවෙයි. එයාලව තව හුඟක් ඇඩ්වාන්ස් වෙලා. එහෙමත් නැත්නම් එයාලව තව හුඟක් ස්මාර්ටර් වෙලා. ඉතින් මේ වගේම මම ආය පාරක් කියනවා මම දැන් මේ කතා කරන දේ ChatGPT පාවිච්චි කරන එක ගැනවත් එහෙම නැත්නම් Gemini පාවිච්චි කරන එක ගැනවත් Kali GPT පාවිච්චි කරන එක ගැනවත් ඒ වගේ දේවල් පාවිච්චි කරන එක ගැන නෙවෙයි කතා කරන්නේ. ඊට වඩා හුඟක්ම ඇඩ්වාන්ස් දෙයක් ගැන. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔයාලට මේ දේවල් ටික හරියට ඉගෙන ගන්න ඕන නම්. hackers වල මේ වෙද්දි පුළුවන්කම ලැබිලා තිනවා phishing emails පවා generate කරගන්න, AI භාවිතා කරලා deep fake voices generate කරගන්න, එහෙම නැත්නම් create කරගන්න phishing වගේ attacks වලට AI භාවිතා කරලා recon process එකත් automate කරන්න, captures bypass කරන්න, payload variations craft කරගන්න AI භාවිතා කරලා, vulnerabilities detect කරගන්න. ඒ වගේම තවත් හුඟක් දේවල් පුළුවන්. මම දැන් මේ කිව්වේ කරන්න පුළුවන් දේවල් වලින් පොඩි දේවල් ටිකක් විතරයි. තව හුඟක් දේවල් දිනව අපිට කරන්න පුළුවන් AI භාවිතා කරලා. එහෙනම් දැන් අපි යමු මම වැඩිපුරම ආස පැත්තකට. ඒ කියන්නේ offensive security එක AI එකතු වුණාට පස්සේ මොන වගේ දෙයක් වේවිද කියලා. ඉතින් මේ offensive security එක AI එකතු වුණාට පස්සේ මේ recon කියන process එක පළවෙනියටම අපේ recon process එක අම්මට සිරි වෙන්න god level යන්න පුළුවන්. උදාහරණ ගත්තොත් එහෙම අපිට entire network එකක් map කරන්න පුළුවන් AI භාවිතා කරලා අපිට website scrape කරන්න පුළුවන්, profiles target කරන්න පුළුවන්, අපිට weak points predict කරන්න පුළුවන්. ඒ වගේම payload generation පැත්තට ගියොත් එහෙම payloads වැළක්විය නොහැකි මට්ටමකට ගෙනියන්න පුළුවන්. උදාහරණ බැලුවොත් එහෙම අපිට payloads modify කරන්න පුළුවන් AI භාවිතා කරලා, signatures change කරන්න පුළුවන්, antivirus avoid කරන්න පුළුවන්, එහෙම නැත්නම් evade කරන්න පුළුවන්, polymorphic scripts අපිට create කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තව හුඟක් කරන්න පුළුවන්. මම දැන් මේ කිව්වේ දේවල් කීපයක් ගැන විතරයි. හැබැයි මීට වඩා දේවල් හුඟක් කරන්න පුළුවන්. තව අපි බැලුවොත් එහෙම password attacks වලට වගේ ML පාවිච්චි කරලා passwords උනත් predict කරන්න පුළුවන්. ඒ වගේම අපේ target එක ගැන හොඳ අදහසක් ගන්න අපිට AI ML පාවිච්චි කරන්න පුළුවන්. custom dictionaries අපිට generate කරන්න පුළුවන්. ඒ වගේම තවත් හුඟක් advanced දේවල් තියෙනවා මීට වඩා. හැබැයි මම මේ දේවල් ගැන මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ තව ටිකක් big වෙන නිසා. ඉතින් දැන් අපි මේ දේවල් ටික සාරාංශ කරලා බැලුවොත් එimhe අපිට බලා ගන්න පුළුවන් AI ML භාවිතා කරනවා, AI attacking වලට, AI defending වලට, automated penetration testing වලට, AI based red team simulations වලට. ඒ විතරකුත් නෙමෙයි zero day vulnerabilities උනත් detect කරගන්න අපිට මේ AI භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තනේ හැටියට අනේ ගහන malware උනත් develop කරන්න, 24/7 run වෙන AI SOCs උනත් develop කරන්න මේ AI ML භාවිතා කරන්න පුළුවන්. දැන් අපි AI models කීපයක් බලමු hacking වලට වගේම defense කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එකක් තමයි classification models. ඒක අපිට භාවිතා කරන්න පුළුවන් malicious activities detect කරගන්න. ඊළඟට anomaly detection අපිට ඒක භාවිතා කරන්න පුළුවන් එක එක જાතියේ weird behaviors ඉක්මනටම හොයාගන්න. ඊළඟට clustering අපිට මේක භාවිතා කරන්න පුළුවන් සැකකටයුතු traffic group කරන්න. ඊළඟට NLP භාවිතා කරන්න පුළුවන් අපිට phishing එහෙමත් නැත්නම් social engineering automation වලට. ඊළඟට random forest අපිට මේක භාවිතා කරන්න පුළුවන් attack patterns analyze කරන්න. ඊළඟට generative models අපිට මේ generative models භාවිතා කරන්න පුළුවන් payloads mutation වලට, ඒ වගේම obfuscation වලට. ඉතින් මේ වගේම ඔයාලට මේ වගේ තවත් හුඟක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඔයාලට මේ දේවල් හරියට practically ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපේ online live courses වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලට අපේ ethical hacking courses වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ AI ML courses වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ AI ML course එකේදී අපි ඔයාලට කියලා දෙන්නේ AI එකක් මුලින් ඉඳලා develop කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ සියලුම courses online live
ප්‍රැක්ටිකල් කෝසස්. ඒ කියන්නේ ඔයාලට කතා කරන ගමන් අපිත් එක්ක ප්‍රශ්න තියෙන ඒවා විසඳ ගන්න ගමන් ඒ දේවල් හරියට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ උනාට තියරි එකක් තියෙනවා. ඒ උනාට වැඩිපුර 90%ක්ම තියෙන්නේ ප්‍රැක්ටිකල්ස්. අනිත් දේ තමයි ඔයාලට මොනවත් බැරුවාවත් අපි ඔයාලට මුලින් ඉඳලා අකුරෙන් අකුර මේ හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා. ඒ වගේම ඔයාලට රෙකෝඩින් එකත් ලැබෙනවා. ඒ වගේම ඔයාලට අපේ මේ කෝසස් වලට සම්බන්ධ වුණු ළමයින්ගේ අදහස් දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපේ ASK වෙනම Facebook page එකට ගිහිල්ලා ඒ දේවල් බලන්නත්. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාලට ඕනම වෙලාවක නොතේරුණ තැනක් තිබුණොත් මේක ආයෙ අහලා ඒක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහලා ඔයාලගේ හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් අහලා ඔයාලට ඒක ක්ලැරිෆයි කරගන්නත් පුළුවන්. ඉතින් මම එහෙම කියන්නේ හේතුව තමයි සමහරක් අය ඉන්නවා මොන හරි දෙයක් ප්‍රශ්නයක් අහපු ගමන් ඒ ළමයින්ට කෑ ගහලා බැනලා එහෙම නැත්නම් ඒ ළමයින්ව කොන් කරලා මෝඩ ප්‍රශ්න ගොම් ප්‍රශ්න කියලා පැත්තකට කරලා දාන. ඉතින් මේ වගේ කතන්දර මුකුත් නැහැ. ඔයාලට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාලගේ වචනින්ම කිව්වොත් එimhe ආතල් එකේ මේ හැම දෙයක්ම හරියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කෝසස් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන අපේ ASK වෙනම Facebook page එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන එක.